සුබ දවසක්. පුතේ එතකොට අපි අද කතා කරනවා ආර්ථික පද්ධති කියන පාඩමේ බොහෝ දරුවන්ට මේක පොඩි ගැටලුවක් තියෙන පාඩමක්. ඉතින් මේ ආර්ථික පද්ධති ඔයා දන්නවා වර්ග කරන ආකාර තුනක් තියෙනවා. අපි ප්‍රධාන වශයෙන් ආර්ථික පද්ධතියක් වර්ග කරනවා. ආකාර තුනකට. එකක් තමයි ඔයා ගත්තොත් මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගන්න ආකාරය මත. දෙක දේපළවල හිමිකම මත. තුන සානුබල පද්ධතිය මත. එතකොට අපි ගත්තොත් මෙන්න මේ තුන මත ආර්ථික පද්ධතිය අපි වර්ග කරනවා. ඒ වර්ග කරලා අපි ආර්ථික පද්ධති තව අනු කොටස් 12කට විතර කඩා ගන්නවා. ඒ කඩාගෙන අපි ප්‍රධාන වශයෙන් ආර්ථික පද්ධති කීපයක් කතා කරනවා. හතරක් විතර අපි ගත්තොත් ධනවාදී වෙළඳපොළ, සමාජවාදී සැලසුම්, සාම්ප්‍රදායික මිශ්‍ර ආර්ථික කියන මේ කොටස් කීපයකට අපි කතා කරනවා කඩා ගන්න. එතකොට අපි ගත්තොත් මේ ධනවාදී වෙළඳපොළක් කියන එක අපි ගත්තොත් ධනවාදී වෙළඳපොළක් කියන්නේ අපිට වර්ග කරන්න පුළුවන් හරි ලේසියට ධනවාදී වෙළඳපොළක් කිව්ව ගමන් පුතේ දේපළවල අයිතිය පෞද්ගලිකාංශය සතු නම් අපි කියනවා එක ධනවාදී කියලා. මොකද්ද? දේපළවල අයිතිය පෞද්ගලිකාංශය සතු නම් අපි කියනවා එක ධනවාදී. එතකොට වෙළඳපොළ ක්‍රමයක් කියලා කියන්නේ මූලික ආර්ථික ප්‍රශ්න මිල යාන්ත්‍රණය යටතේ විසඳා ගන්න ආර්ථිකය. එතකොට දේපළවල අයිතිය පෞද්ගලිකාංශය සතු නම් ධනවාදී කියලා අපි වර්ග කරනවා. එතකොට මූලික ආර්ථික ප්‍රශ්න මිල යාන්ත්‍රණය යටතේ විසඳ ගන්නවා නම් අපි කියනවා ඒක වෙළඳපොළ ක්‍රමයක් කියලා. ඔන්න ධනවාදී වෙළඳපොළ විදියට වර්ග කරන්න. සමාජවාදී සැලසුම් කියලා කියන්නේ දීපළවල අයිතිය රජය සතු නම් අපි කියනවා සමාජවාදී. පැහැදිලිද? දීපළවල අයිතිය රජය සතු නම් නිකම් අපි කියනවා සමාජවාදී. ඒ වගේම සැලැස්මකට අනුව මූලික ආර්ථික ප්‍රශ්න විසඳ ගන්නවා නම් අපි කියනවා ඒක සැලසුම් ආර්ථිකය. එතකොට සමාජවාදී සැලසුම් ආර්ථික කියන විදිහ අපිට වර්ග කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ ආර්ථික පද්ධති පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට අවශ්‍ය නම් මහනුවර සිප්ලන් ආයතනය මහනුවර සිප්ලන් ආයතනය මේ සෙනසුරාදා උදේ සම්බන්ධ වන්න අපි ඉන්නවා ඔයාලා වෙනුවෙන්.